අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ඉතාම දුර්ලභ සහ අමුතු පක්ෂියෙක් ගැනයි. ඒ තමා කාගු පක්ෂියා. කාගු පක්ෂියා කියන්නේ ලෝකයේ ඉතාම සීමිතව හමුවන පක්ෂියෙකි. එයා ජීවත් වන්නේ නිව් කැලිඩෝනියා කියන දූපතේ පමණයි. ලෝකයේ වෙන කිසිම රටක මේ පක්ෂියා ස්වභාවිකව හමුවන්නේ නැහැ. මෙයාගේ ශරීරය අලු පැහැති පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. දිගු කකුල් දෙකක් සහ ලා රතු පාට වගේ කකුල් තියෙන එකම මෙයාගේ විශේෂ ලක්ෂණයකි. තවත් විශේෂ දෙයක් තමයි ඔයා මෙයාගේ පිහාටු දිහා හොඳට බැලුවොත් සමහර වෙලාවට කළු සුදු රටා පේනවා. කාගු පක්ෂියා පියාසර කරන්න බැරි හොඳටම දුර්ලභ පක්ෂියෙක්. ඒ වෙනුවට මෙයා බිම දිගේ ඇවිදිමින් තමයි ජීවත් වෙන්නේ. වනය ඇතුලේ හෙමින් ගමන් කරලා කුමීන්, පණුවන්, කොළුබෙල්ලන් වගේ කුඩා සතුන් ආහාරයට ගන්නවා. මෙයාගේ තවත් අමුතු ලක්ෂණයක් තමයි එයාගේ හඬ වෙලාවකට බල්ලෙක් බුරනවා වගේ හඬක් එනවා කියලා විද්‍යාඥයින් පවා කියලා තියෙනවා. ඒ නිසා සමහරු මෙයාට ෆොරස්ට් ගෝස්ට් කියලා කියනවා. කාගු පක්ෂියාගේ ජීවිතය තවත් විශේෂයි. මෙයාලා සාමාන්‍යයෙන් යුගල වශයෙන් ජීවත් වෙනවා. අවුරුද්දකට එකම එක බිත්තරයක් පමණක් දානවා. ඒ නිසා මෙයාලාගේ සංඛ්‍යාව ස්වභාවිකවම අඩුයි. ඒත් දුකකාර දෙයක් තමයි අද කාගු පක්ෂියාගේ වඳවීමේ අවදානමට මුහුණ දීලා තියෙනවා. බල්ලෝ, බලලුන් සහ වනාන්තරයේ විනාශය නිසා මෙයාලගේ ජනග්‍රහණය අඩු වෙලා තියෙනවා. ඒත් සතුටු දෙයක් තමයි අද විඥානඥයින් සහ සංරක්ෂකින් මේ පක්ෂියාව ආරක්ෂා කරන්න බොහෝ වැඩ කරනවා. ඒ නිසා අනාගතයේදී මේ අපූර්ව පක්ෂියා අපට බලන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ, අද ඉගෙන ගත්තේ ලෝකයේ අමුතුම සහ දුර්ලභ පක්ෂීන් වන කාගු පක්ෂියා ගැනයි. ඒක ඔයාට හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.